ඩොලර් බිලියන 13ක් ලංකාවේ සල්ලි වලින් කියනවා නම් රුපියල් බිලියන 4000කට වඩා වැඩි වටිනාකමක් තියෙන ඇමරිකානු සුපිරි ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් යන්තම් ඩොලර් 20000ක් විතර වෙන කුඩා ඩ්‍රෝන යානයකින් විනාශ කරන්න පුළුවන් කියලා කිව්වොත් මේක ෆිල්ම් එකක දර්ශනයක් හෝ උපකල්පනයක් නෙමෙයි. ඒක තමයි වර්තමානයේදී ඇමරිකානු නාවික හමුදාව රතු මුහුදේදී සහ පර්සියානු ගල්ෆ් කලාපයේදී මුහුණ දෙන භයානක යථාර්ථය. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලෝක බලවතාගේ නාවික ආධිපත්‍යයට අභියෝග කරන මැද පෙරදිගින් ආරම්භ වුණු ඩ්‍රෝන විප්ලවය ගැන. මේ වගේ තොරතුරු හරියටම දැනගන්න YouTube වල අපිව subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. මීට කලින් වීඩියෝ එකකදී අපි ඔබට කිව්වා ඇමරිකාවේ මිල අධික F-35 යානා සහ ඊට එරෙහිව ගොඩනැගෙන නව තාක්ෂණය ගැන. එතෙන්දී බොහෝ දෙනෙක් කතා බහ කරලා තිබුණා මේ අසම්මතික යුද උපක්‍රම ගැන. සරලවම කිව්වොත් ඊටා මිල අධික ආයුධයකට ඊටා මිල අඩු ආයුධයකින් පහර දීම. Center of Strategic and International Studies ආයතනයේ නවතම යුද වාර්තා පෙන්වලා දෙන විදියට අද මැද පෙරදිග යුද්ධය සිදු වෙන්නේ මේ ආර්ථික යුද්ධයක් වගේ. හූති සටන්කාමීන් හෝ ඉරානයේ භාවිතා කරන ප්‍රහාරක ඩ්‍රෝන යානයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 10000ත් 20000ත් අතර වෙනවා. හැබැයි මේ ඩ්‍රෝනයක් විනාශ කරන්න ඇමරිකානු නාවික හමුදාව විසින් විදින SM-2 වර්ගයේ මිසයිලයක් ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක් විතර වෙනවා. ඒ කියන්නේ ඩොලර් 20000 තර්ජනයක් නැති කරන්න ඩොලර් මිලියන 2ක මිසයිලයක් විදින්න ඇමරිකාවට සිද්ධ වෙලා තියෙනවා. මේක ඇමරිකාවට නෙමෙයි ලෝකෙ කිසිම ආර්ථිකයකට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇමරිකානු නෞකාවල සවි කරලා තියෙන මේ ලෝකයේ දියුණුම රේඩාර් සහ මිසයිල නාශක පද්ධති ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය අති නවීන උපාංග වලින් තමයි සමන්විත වෙන්නේ. ඒවා නිර්මාණය කරලා තියෙන්නේ රුසියාවේ නැත්නම් චීනයේ අධිවේගී න්‍යෂ්ටික මිසයිල වළක්වන්න. හැබැයි මේ පද්ධතියට එක විශාල දුර්වලතාවයක් තියෙනවා. ඒ තමයි ඔවුන් සතුව නෞකා මත ගබඩා කරලා තියෙන මිසයිල ප්‍රමාණය සීමා සහිත වීම. සාමාන්‍ය ඇමරිකානු නෞකාවක තිබෙන්නේ කුටි 90ක් හෝ 96ක් විතරයි. ඉරාන ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කරන කණ්ඩායම් දැන් සිදු කරන්නේ එකපාර ඩ්‍රෝන 50ක් 100ක්. ඒ කියන්නේ රංචුවක් හැටියට එවීම. මෙතනදී නැවේ තිබෙන මිසයිල 90ම අවසන් වුණොත් මොනව වෙයිද? ඒ නෞකාවට නැවත මිසයිල පුරවා ගැනීමට නම් ආරක්ෂිත වරායකට යන්න ඕනේ. මිසයිල අවසන් වුණාට පස්සේ එන එකම එක ඩ්‍රෝන යානයකට උනත් පුළුවන් මේ දැවැන්ත නෞකාව අඩපණ කරන්න. දෙවන ලෝක යුද්ධ කාලේ ඉඳලම ඇමරිකානු නාවික බලයේ සහ ලෝකයේ පොලිස් කාර්යාගේ භූමිකාවේ සංකේතය උනේ ඔවුන්ගේ ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකා. හැබැයි දැන් US Naval Institute සහ නාවික විශේෂඥයින් දැන් අනතුරු වඟවන්නේ මේවා හුදෙක් ඩොලර් බිලියන ගණනක පාවෙන ඉලක්ක බවට පත් වෙලා තියෙනවා කියලා. නවීන ඩ්‍රෝන තාක්ෂණයට අමතරව චීනය වගේ රටවල් DF-21D වගේ hypersonic anti-ship ballistic missile එහෙම නැත්නම් ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කිරීම සඳහාම නිෂ්පාදනය කරපු මිසයිල නිෂ්පාදනය කරලා තියෙනවා. මේ නිසා මේ වෙනකොට ඇමරිකාවේ ප්‍රබල ගණයේ නෞකා මුහුදේදී ඇත්තටම තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙනවා ඇමරිකාව තවදුරටත් අතීතයේ වගේ කිසිදු බාධාවකින් තොරව ලෝකයේ සාගර කලාපය පාලනය කරන බලවතා නෙමෙයි කියලා. ලෝක බලතුලනය අපේ ඇස් ඉදිරිපිටම ඉතා වේගයෙන් වෙනස් වෙමින් තියෙනවා. තාක්ෂණය කොයිතරම් මිල අධික වුවත් දියුණු වුණා සරල ලාභදායී සහ නිර්මාණශීලී උපක්‍රම මගින් ලෝකයේ මහා අධිරාජ්‍යයන් වුවත් දනගස්සන්න පුළුවන් කියලා වර්තමාන යුද පිටිය අපිට කියලා දෙනවා. ලේස ආයුධ වගේ නව තාක්ෂණය හරහා ඇමරිකාව මේ ඩ්‍රෝන තර්ජනයට ඉදිරියේදී මොන වගේ විසඳුමක් හොයාගන්නේවිද? එහෙම නැත්නම් දශක ගණනාවක් පුරා පැවති ඇමරිකානු නාවික යුගයේ අවසානය මේ විදිහට සටහන් වෙයිද? මේ ගැන ඔබට හිතන අදහසත් කමෙන්ට් එකක් හැටියට පහලින් ලියන්න. ලෝක දේශපාලනය සහ මිලිටරි තාක්ෂණයේ ගැඹුරු තොරතුරු දැනගන්න අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරන්න. ඔබට සුබ දවසක්.